ඉගෙන ගන්න එක රටවල එක විදිහට බුදු පිළිම හදනවා. ट्रैफिक තියෙන්නේ මෙතන නම් නාමල් ළංගරාජ මහා විහාරය කියනවානේ. ඒ නිසා අපි දැන් මේ උමන්දාවට යන පාරේ තමයි ඉන්නේ. ඒක පොඩි පාරක් සෑහෙන බ්ලොක් කරලා. අද පොසොන් පොහොය දවස. ඉතින් අද අපි ඇවිත් ඉන්නේ උමන්දාවට. උමන්දාවට ඇවිත් නැති කෙනෙක් නම් උමන්දාව තියෙන්නේ මැල්සිරිපුර ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 10ක් වගේ දුරින් තමයි. ඇත්තටම මෙතන වෙනස්ම විදිහේ ලස්සනක් තියෙන්නේ. මෙතෙන්ට ගියාම හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා. ඉතින් තාමත් ගිහින් නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න ඉක්මනට. මේ සැතපෙන බුදු පිළිමනේ. අතුලේ මේ කුටීර තියනවා නේද යන්නේ. ඉතින් අපි මෙතෙන්ට හුඟක්ම ගියේ. මෙතන අලුතෙන් සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් හදලා තියෙනවා. ඒක බලන්න තමයි අපි ආවේ. ඉතින් ඔයාලට මේ දැන් පේන්නේ ප්‍රතිමා වහන්සේ. මේ ප්‍රතිමාව ලෝකේ විශාලම උමං විහාරය සහිත සැතපෙන මෛත්‍රී බුද්ධ ප්‍රතිමාව කියලා හඳුන්වලා දීලා තිබුණා. අපි ගිය පොයට නිසා මෙතන ලොකු සෙනගක් හිටියා. සෑහෙන වෙලාවක් පොලිමේ ඉඳලා තමයි විහාරයට ඇතුල් වුණේ. මේ හරි වගේ තමයි තියෙන්නේ. මෙතන ඉඳ ගන්න තියෙන කට්ටිය. අනික් කඩේට මේකත් බහලා යන්න පුළුවන් ෆොටෝ ෆිල්ම් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මේ දින බුද්ධ ශීර්ෂය නැත්තම් බුද්ධ සිරස කියලා කියනවා. මේ කිසිම අවශ්‍ය බුදුට පාවිච්චි කරන්නේ නැහැ. මේ දින ෆිල්මේ බෙල්ලේ කොටස මේක ඇඟ අත ඉවර වෙන්නේ අන්තිම ජලයෙන් මේක පාදයකින් තමයි ඔයගොල්ලෝ ඇතුළට එන්නේ. මේක පාදයක තමයි හැපැත්තේ කොටේ පිටුලින් අපිට දීලා තියෙන වටිනා වස්තුන් තෑගි ෆිල්ම් ඔක්කොම තැන්පත් කරලා තියෙන්නේ. එහෙම කළා තියෙන නම් මේක ආපහු ඉගෙන ගන්න එක රටවල එක විදිහට බුදු පිළිම හදනවා කියන එක. ඒ වගේම බුදු කෙනෙක්ව පිළිවෙලින්ම මට්ටම් කරන්න බෑ කියන තමයි කියන්නේ. ඒ වගේම මේ ශීර්ෂයත් පොඩි පිළි 5000ක් බෑ සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් සම්බුද්ධ ජයන්තිය කියන කෙනෙක් තේරෙන්නේ නැත්නම් රටේ ජනාධිපති කෙනෙක් අවුරුදු 5න් පාර මාරනවා වගේ අවුරුදු 5000ක් ඉස්සරහට තමයි බුදුරුන් පහළ වෙන්නේ. ඒක සංකේතය කරන තමයි පොඩි පිළි 5000ක් බෑ තැන්පත් කරන්නේ. මේ අපේ නායක ස්වාමීන් වහන්සේ උදේ ඉඳලා තියෙන බේරුණ පක්ෂය විශ්දේවියක එක්තරා අවතාරයක් විත්තිවල ඔක්කොම තියෙන මන්දා බාරත විශේෂ සහ ප්‍රධාන ස්ථාන කිහිපයක්. ඔව් නේ. එතනද? ඒක නිසා තමයි
ඒක නිසා තමයි මේ පූජා කරන්නේ අර. ඔව්නේ. මේ තා ගොඩක් දේවල් ඉගෙන ගන්න වෙනවා ඔත් එහෙමනේ. මේ බක් මීමල. බක් මීමල. ඇයි ඇලවල් වල තියෙන්නේ? දැන් ඊට පස්සේ ආයෙ ඔක්කොම කරලා තියෙද? මේ කොහෙද මේ? මේ තමයි ගම්මානේ. මේ ගම්මානද? ඔව් මෙතන තියෙන නිකන් වැවක් වගේ හදලා නෙළුම් මල් හදලා තියෙනවා. අර බට්ටක් තියෙනවා කඩන්න දෙන්නේ. බට්ට කාලා තියෙනවා. බට්ට කාලා අද ලස්සන අර මේ කබාන එකක් වගේ තියෙනවානේ හදලා. ඒ කියන්නේ ලොකුවට තියෙනවා. අක්කර කීයක්ද? කොහොමද දන්නේ ඒක න ะ. අපි චෛත්‍යයට යන්න කිව්වා. මේ තමයි හදලා තියෙන්නේ. මෙහි තව පැල හදපුවානේ. ඔව් ගොඩක් එළවලු එහෙම හදලා තියෙනවා නේද? එළවලු. මේ ගොයන තියෙනවා. ගොයන. මෙතෙන්ට ආවම නිකන් අර නිකන් පන්සලකට ආවා වගේ නෙවෙයි නේද නිකන්. ලොකුවට හදලානේ තියෙන බබා කරලා එහෙම. අපි දැන් මේ ගම්මානේ බලන්න යන ගමන් ඉන්නේ ගොඩාක් දේවල් හදලා තියෙනවානේ. ඒ කියන්නේ කුඹුරොත් තියෙනවා වෙනම වගා කරලා. හැමදේම වගා කරලා යාර හාමුදුරුවෝ කියන්නේ. එළවලු තියෙනවා එතකොට මොනවද කහ ඉඟුරු අඹ පළතුරුත් හැමදේම තියෙනවානේ. කෙසෙල් එහෙම කෙසෙල් තියෙනවා අඹ තියෙනවා. බලන්න මර අඹ ගස් පොවලිමට තියෙනවා. අර තියෙන අඹ ගස් ටික පොවලිමට. මෙතන ආයිනේ මේ වෙලා ආයිනේ මේ මෑ කරලා හදලා තියෙනවා ඔව්මයි. මාන හැම ඉඩකින්ම මේ ප්‍රයෝජනයක් කරන් දෙන මොනවා හරි හදලා තියෙනවා. මොනවාද? කනවද? මොනවාද? මේ තව වන්නාසි හදලා තියෙනවා. තාම මේව මේ ළඟදී හදපුවද කොහෙද නේ? කෙසෙල් එහෙම තියෙනවා. මේ කෙසෙල්. කජු තියෙනවා. ওই කජු. මේ තියෙන කජු. හැමදේම තියෙනවා. හැමදේම හරියට හදලා තියෙනවානේ. එතකොට මේ ලොකු ගස් වලින් මේ තේක් එහෙම මේක තියෙනවා. මුරුංගා තියෙනවා. මුරුංගා. මහෝගනී තියෙනවා. ඒ කියන්නේ මෙහෙම මේ ආය කොහෙන්වත් ගේන්න නැතුව ඇදනේ. වෙනම කුඹුරු ආය මේ හදලා තමයි වගා කරලා තියෙන්නේ. කියන්නේ මේ වැවුත් කපල තමයි හදලා තියෙන්නේ මේ වෙල් වගේ. ඔව්. මෙතන මොනවද? රතු වල නේද? රතු වලද? රතු තමයි රතු පාට දාලා කරලා. සා බලන්නක තින්නේ. වැහි කරවලකුත් වෙනවා. එහෙම වෙන්නේ නැදිනේ. වටු තියෙනවා. වටු තියෙනවා. බලනවා නම් බලන්න ගොඩක් තැන් තියෙනවා මේ නේද? සාවාන් වලස්සන තින්නේ. ආවස් ගෙවල්ද? එහෙමද? එහෙම ඉන්නේ. ඉන්දියාව ගැන බලන්න ලස්සන. ඒ මොනවාද? මොනවද මේ කණු වගේ දේ? ළඟට බලමු එකක්. නේද ඒක බලමු. මේ පිළිම තියෙන.
වාහනක පිල්ම කීයක්ද මේ? මම ගහලා නැහැනේ. සගේ යන්නේ. මේ මල් ගස් හරිනවා නම් පොල් ගස් ඉතින් මෙතන තියෙනවා මුරුංගා ජෑම්, කැකිරි ජෑම්, වැල් දොඩම් ජෑම්, වරක ජෑම්, ඔය වගේ ගොඩක් දේවල් වලින් හදපු ජෑම් වර්ග. බලන්න විතරද පුළුවන්? ගන්න පුළුවන්. ගන්න පුළුවන්ද? මේ ඇමරාල රෝසි. ගන්න මාර්ග. මේ ටේබල් එකේ තිබුණේ පැපල් මස්කට්, එතකොට කොකිස්, අලුවා, කැවුම්, ඒ වගේ කැවිලි වර්ග තමයි. තව මෙතන තිබුණා වැල් පෙනලයි කීකිරිඳේ වගේ ඖෂධ වලින් හදපු බීමට ගන්න පුළුවන් ඒවා පවුඩර් කරලා ඉතින් ඒවා ටින් කරලා තමයි තිබුණේ. ඈ කොහොමද? ටෙස්ට් මොනවද මේ? මුරුංගා පෙස්ටා. ඒ කොහොමද එහෙම කරන්නේ? බලන්නද තියෙන්නේ? මේකට රෝඩ් පෙස්ටා තියෙනවා. කුරුඳු බෝවිටිය වදමල් නිල් කටරවල වලින් හදපු තේකුඩු ගන්න පුළුවන් වුණා මෙන්න මෙතනින්. ඉතින් අතර මම නම් මේ වගේ දේවල් කොහෙන්වත් දැකලා නැහැ මෙතනින් ඇරෙන්න. ඔන්න ඉතින් තව විශේෂ දෙයක් තමයි ගෑනු ළමයින්ට නැචරල් ප්‍රොඩක්ට්ස් ගොඩාක් තිබුණා. සන්ස්ක්‍රීන්, ලිප් බාම්, එතකොට ස්ක්‍රබ්, ටෝනර්, ක්‍රීම් වර්ග, සෝප් වර්ග, ඔය වගේ ස්වභාවික ගොඩාක් දේවල් මෙතනින් මිලදී ගන්න පුළුවන්. කිතුල් හපරද? කාලා. පැණිද? නෑ. සුදුලු. මේකත් දෙන්න. මේක මොනවද? ඩේට් බාර්. ඩේට් බාර්. කාලා බලමුද රසයි. ආවා. වාහනක ලංකාවේ දැකලා ගන්නද කෑම වර්ග තියෙනවා නේද? හොඳයිද? රසයි බිස්කට් එකක් වගේ. බිස්කට් එකක් වගේ. රසයි නෑ. වැඩි පනීර් රසක් නැහැ හැබැයි. කේක් වගේ නේ? මොකද අමුතු කෑම කන්න නම් ඉතින් උමන්දාවට එන්න. ඩේට්ස් බාර්. ලස්සනද? ලස්සන අදලා තියෙනවා. මම අදවස් යට බලන්න ගන්න. යට වතුර තියෙන්නේ. යට වතුර උඩ තියෙන්නේ මේකනේ. ඒ බලන්නකො නේද? යට වතුර තියෙන්නේ. වතුර උඩ තියෙන්නේ. මම හිම කියලා. මෙතන මේ එක එක ඉන්න කටරවල අයිස්ක්‍රීම් මනම් තියෙනවා නේ. රසයි මේ අමුතුම රසක් තියෙන එක නිල් කටරවලනේ. තියෙනවා මේ නැප් එකනේ. අපිට තව හුඟක් දුර බලන්න යන්න දේවල් තිබුණා. අපිට යන්න දැන් වෙලාව මදි රෑ වෙලා තියෙන්නේ. අපි මගක් ගිහලා ආපහු ආවා. ඉතින් ඇත්තට මාරම ලස්සනයිනේ. මාරම ලස්සනක් තියෙන්නේ. හැම ඒකේ දවසම බලන්න තියෙනනේ. අපි ආපු ටයිම් එක මදි අපිට බලන්න. උදේම වගේ ආවනම් මේ ඔක්කොම ඇවිදලා යන්න තිබුණා.
මේ ට්‍රැෆික් එකත් එක්ක එන්න වෙලා ගිය එතනත් පැය දෙක තුනක්ම ගියානේ. ඉතින් අද මේ ගොඩක් පොසොන් එකේ හින්දානේ. වෙන දවසක ආවනම් අපිට ඔක්කොම බලන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි අද අපේ වීඩියෝ එක ඉවර වුණේ. එහෙනම් ඉතින් ආයේ වීඩියෝ එකකින් හම්බෙමු. බයි.